හායි යාළුවනි ඔයාලට කොහොමද? ඔයාලා දන්නවා සමහර විට ඔයාලා මගේ වීඩියෝස් බලලා නම් ඔයාලා දන්නවා මං ඉන්නේ ඩුබායි වල. මං දැන් ඩුබායි වලට දැන් අවුරුදු 9ක් කිට්ටු වෙනවා. මම ඇත්තට මේ වීඩියෝ එක කරන්න ආවේ මම වීඩියෝ එක කරන්න සාමාන්‍යයෙන් මම වීඩියෝ කරන්නේ මගේ තියෙන මොකක් හරි මම කරන ඇක්ටිවිටි එකක් දාන එකනේ. දැන් මම මොන හරි මට හිතුණා මම ඊයේ සිද්ධි දෙකක් දැක්කා. ඒ සිද්ධි දෙකක් නිසා මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ මම හිතනවා මගේනුත් මොන හරි ඔයාලට හරි දෙයක් ගන්න පුළුවන් නම් මටත් ඒක සතුටුයි. ඒක නිසායි මම දාන්නේ. ඇත්තටම ඊයේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් කතා කරලා කිව්වා ඒක කොල්ලෙක් මේ ඒජන්සි කරන කෙනෙක්ට රැවටිලා දැන් ඒ ජොබ් දෙනවා කියලා ලක්ෂ ගාණක් සල්ලිත් අරගෙන දැන් ඒ බෝයි දැන් ජොබ් එකක් හොයනවා. මම දන්නේ එයා වීසා එක ඉවර වීගෙන එනවාද මම ඒ විස්තර නම් දන්නේ. හැබැයි ඒගොල්ලෝ ජොබ් එකක් හොයනවා. තවත් Facebook එකෙන් මම දැක්ක ගෑනු ළමෙක්ගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ගෙවල් වලින් එයා හොයනවා කියලා. මොකද එයා ෆෝන් ආන්සර් කරන්නේත් නැහැ මුකුත් නැහැ. ඒක නිසා ගෙවල් වලින් ඒ ගර්ල් හොයනවා කියලා. ඇත්ත කතාව මන් දන්නේ ඇයි මෙහි ඉන්න අයට රැවටිලා මෙහි යාළුවෙක් කියන්නේ හිතන්නකො මගේ හස්බන්ඩ්ුත් එහෙම සිද්ධියකට මුහුණ දුන්න ආපු කාලේ එයා යාළුවෙක් එයාගේ ඉස්කෝලේ යාළුවෙක්ට සල්ලි දීලා ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට එයාට ජොබ් එක නැහැ. හැබැයි එයාගේ ලක් එකට එයා අන්තිම මොහොතේදී එයාට ජොබ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් හැමෝටම මේ ලක් එක නැහැ. මම එහෙම හිතන්න බෑ. හැමෝටම මේ ලක් එක නැහැ. සමහරවිට හම්බෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ලක්ෂ ගාණක් දීලා ආපහු මෙහෙ ඇවිල්ලා ආපහු හිස්සතෙන් යන එක ඉතින් මම දන්නේ නැහැ. ඉතින් සමහර අය යන්නෙත් නැහැ. වීසා ඉවරුනාම එයාලා කරන්නේ ඒ රටට යා ගන්නත් බැරුව මොකද සමහර විට ණය වෙලා එහෙමනේ එන්නේ නේද? එතකොට ආපහු සල්ලි ගෙන්නගෙන ආපහු ටිකට් දාලා එහෙම යන්නත් බැරුව අනාථ වෙලා තින්නවා. ඉතින් ඇත්තටම මම දන්නේ ඇයි මිනිස්සු එහෙම කොච්චර වීඩියෝස් දානවද මෙහෙම රැවටෙන්න එපා කියලා කට්ටියට. ඒ වුණාට තාමත් ඒ දෙයම ඇයි මිනිස්සු මෙහෙම රැවටෙන්නේ කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මම ඔයාලට මගේ කතාවක් කියන්නම්. මං හිටියේ මගේ මම තාවේ දැන් අවුරුදු 8කට 9කට කලින් මාත් ආවේ. මම ඇත්තටම මගේ නැන්දලා දෙන්නෙක් මෙහි හිටියා. ඒක නිසා මට කිසිම ප්‍රශ්නයක් නැතුව මම මෙහි මට එන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දැන් මට මං ආවේ විසිට් වීසා වලින්. හැබැයි මට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එයාලගේ වැඩ කරන තැන් වලින් කාමර දීලා තිබ්බා. ඒකින්ද මට ඇත්තට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මෙහි ඇවිල්ලා මේ එහෙම අතරමං වෙන්නේ එහෙම මොකවත් නැහැ. එයාලා එක්ක හිටියේ. ඉතින් වීසා ඉවරුණත් එයාලා සපෝට් එකට හිටියා. ඉතින් මට කවුරුනම හිටිය නිසා මට ඇත්තටම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මගේ පළවෙනි ජොබ් එකත් මේ සාජවල මැක්ස් එකේ. ඉතින් මම 1500 තමයි මුල්ම පඩියෙත් උනේ. ඉතින් මට ඇත්තටම රූම් රෙන්ට් එකක් තිබ්බේ නැති නිසා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මම උනාට නැන්දට පොඩි ගාණක් දුන්නා කැම බිම් වලට. ඉතින් අර රූම් රෙන්ට් එකක් තිබ්බේ නැත්නම් මට ඒ ගාණ ලොකුවට දැනුන්නේ නැහැ. සමා වෙන්න මට කෝල් එකක් ආවා. මේ ඉතින් මේ මට ඇත්තටම මේ රූම් මෙහි වැඩිම ගාණක් වියදම් වෙන්නේ රූම් වලට. ඒ කියන්නේ කම්පැනි වලින් එකමඩේෂන් කෑම බීම ඒවා දෙනවා නම් ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කියන්නේ පිටේ ඉඳන් ජොබ් එකකට අපි යනවා නම් ඇත්තට මේ රූම් බෙඩ් ප්ලේස් උත් එහෙමයි. ඉතින් ලංකාවේ සල්ලි වලින් 60ක් 70ක් යනවා බෙඩ් ප්ලේස් වලටම. ඉතින් ඒක නිසා මේ ගොඩක්ම වියදම දැන් පාටිෂන් එකක් ඉනවා නම් ඇත්තට ලක්ෂයක් පයින්නවා. ඉතින් ඒ වගේ ඒවලට තමයි ගොඩක්ම රූම් වලට තමයි ලොකුම වියදමක් යන්නේ. ඉතින් මට නම් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒකින්ද මට ඒක දැනුන්නේ නැහැ. හැබැයි මම ඒ දවස්වලත් වගේ සිද්ධිය වුණා. ඒ කියන්නේ වගේ ඇවිල්ලා කට්ටිය ගොඩක් අනාථ වෙලා පාක් වල ඉන්නවා. කණ්ඩත් නැහැ, පුණ්ඩත් නැහැ. මෙහි තියෙන අර ඩොනේෂන් වලින් වතුර බොනවා. ඒ වගේ තමයි ඉතින් ගොඩක්ම මේ මම දැකලා තියෙනවා. ඒ ඇත්තටම පව්
මෙහෙමයි ඔයාලා එනවා නම් එන්න ඕනේ ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් වුණු ඒජන්සියක් මාර්ගය කියන්නේ ඒ වගේ තැනකින් එන්න එපා නිකන් අර මෙහි යාළුවෙක් කිව්වොත් එන්න මෙහෙ තියෙන මෙහෙ ගොඩක් සුරු ලෝකයක් වගේ පෙන්නයි ඔයාලට මෙහෙ එන්න මෙහෙ ඔයාලට මේ වගේ ජොබ් එකක් ගන්න පුළුවන් මේ වගේ වැඩි ගන්නට ඔයාලට සැලරි එකක් ගන්න පුළුවන් ඒක බෝරු බයිලා එහෙම නෑ මේ ආපුවාම අපි ඉන්ටර්ෆේස් කරන්න ඕනේ ජොබ් එකක් ගන්න ඉන්ටර්ෆේස් කරලා ඉන්ටර්වයුව වලින් පාස් වුනේ නැත්නම් ජොබ් එක එතනින්ම කලාස් නැහැ ඒක නිසා එහෙම මේ බොරුවට රැවටිලා ඉන්න එපා. එහෙම තැන්නේ. එයාලා නිකන් එයාලා ඕනර්ස්ලා වගේ කියන්නේ. එහෙම එකක් නෑ. ඔයාලා එනවා නම් හරි විදිහට එන්න. විසිට් එකට ආවත් කමන්නේ ඔයාලගේ කවුරු හරි ඉන්නවා නම් ඔයාලට සපෝට් එකක් දෙන්න. ඔයාලට ඉන්න තැනක් දෙන්න. එහෙම ආවට ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට එකමඩේෂන් දෙනවා, කෑම බීම දෙනවා කියලා සල්ලි අරගෙන මෙහෙම බොරු ඒවා නම් මන් දන්නේ නැහැ. එහෙම 100ට 1 2ක් ඇත්තත් ඇති. හැබැයි 199ම බොරු කරන්නේ. මොකද මම මේ අවුරුදු 8කටම දැකලා තියෙනවා ගොඩක් අය මෙහෙම වෙලා තියෙනවා. මං අනන්තවත් දැකලා තියෙනවා පාක් එකේ ඉඳගෙන ඉන්නවා ගොඩාක් කට්ටිය. මොකද සමහර විට යාලට ලංකාවට ආපහු යන්න බැරි වෙලා එහෙම තමයි ඉතින්. මේ නීතිත් අදයි අපිට මේ ඉන්නත් බෑ. ඒක නිසා පොඩ්ඩක් හිතලා බලලා ඔයාලගේ කවුරු හරි ඉන්නවා නම් විතරක් එන්න. එහෙම ඒතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මට කිසිම ඇත්තම කිව්වොත් මම මේ රටට එද්දි මම හිටියේ ගොඩාක් අර හොඳ ලෙවල් එකකින් නෙමෙයි. බෑ දැන් මම කියන්නේ මම දැන් ඉහළට ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ. මම සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා. මොකද මට මගේ සහෝදරයෝ ඉන්නවා, සහෝදරියෝ ඉන්නවා, මගේ හස්බන්ඩ් ඉන්නවා. ඒකෙන් තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මගේ විස්තරයක් කියන්නම්. මම වැඩ කරේ එක්තරා ක්ලිනික් එකක. ඒ ක්ලිනික් එකේ කොහොමද මම එයාලා ගිහිල්ලා තිබ්බ මේ මාසේ වැකේෂන්. හැබැයි එයාලා එකපාරටම එයාලා ක්ලිනික් එක වැහුවා කියන්නේ එයාලගේ මැනේජ්මන්ට් එක එතනින් අයින් කරගත්තා. අපි හිටියේ මැනේජ්මන්ට් එකත් එක්ක. ඉතින් එයාලා අපිට කිව්වා ඒගොල්ලෝ වහන්න යන්නේ. හැබැයි දවස් වහන්න කලින් කියන්න කියලා. හැබැයි ඒගොල්ලෝ කිව්වේ නැහැ. එදාම එයාලා අපිව ටර්මිනේට් කරා. මායි තව නර්ස්ලා දෙන්නෙක්. මොකද ඔක වහන්න කිට්ටු වෙද්දී ස්ටාෆ් එකේ 4යි හිටියේ. ඒගොල්ලෝ වීසා මුකුත් දුන්නේ නැහැ. එයාලා වහන්න ඒගොල්ලෝ ප්ලෑන් කරපු නිසා එයාලට වීසා දුන්නේ නැති හින්දා එයාලා ඉතින් අයින් වෙලා ගියා ගොඩක් අය. හැබැයි එකපාරටම හිතන්නකෝ එකපාරටම මේ කම්පැනි වැහුවා කියන්නේ ආයේ කඩා වැටීමක් එතන තියෙන්නේ. හැබැයි මට ප්‍රශ්නයක් නෑ මගේ හස්බන්ඩ් ඉන්නවා මේ කට්ටිය ඉන්න හින්දා. එහෙම වෙන කම්පැනිත් තියෙනවා. දැන් මට උන්න නිසා මං කියන්නේ එකපාරටම එදාම ගෙනාව එදාම පේපර් එක දුන්නා එදාම සයින් කරන්න කිව්වා. අන්න එහෙම අපිට උනේ. ඉතින් එහෙමත් තියෙන කම්පැනි තියෙනවා. ඉතින් ඔයාලට හැබැයි එයාලා ආයෙ පටන් ගන්නවා කියලා කියනවා. ඉතින් එයාලා කොහෙ පටන් ගන්නවද දන්නේ. එයාලා ආයෙ අලුතෙන් පටන් ගන්නවා කියලා අපිට ඉන්නකෝ මඩ කොහම මේ මාසේ වැකේෂන් එක ගන්න. ඔයාලා අපි ඔයාව ජොයින් කරගන්නවා කියලා. ඉතින් එහෙම නැහැ. මම ඉතින් තව CV දාලා වෙන තැනුත් බලනවා. හැබැයි දැන් මේ එක්ස්පීරියන්ස් තියෙන අපිට තාමත් හරි අමාරුයි හොයාගන්න. මොකද මේ දවස්වල එහෙම ලොකු නැහැ ලොකුවට නැහැ. ඉතින් මේ වේකන්සි ඉතින් දැනට අපි CV දැම්මත් දැන්ට අඩු ගොඩක් වෙනනේ අඩුපාඩි තියෙන ඒවා කියන්නේ මම අවුරුදු 8ක එක්ස්පීරියන්ස් කියන්නේ මෙහි හිටපු නිසා මම ටිකක් ඉතින් අර බලන ගාන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැනට අඩුපාඩි පෙන්නන්නේ. ඉතින් මං කියන්නේ එක්ස්පීරියන්ස් වෙලත් සමහර තැන් තාම නැහැ මේ වේකන්සි හරියට කියන්නේ ඉස්සරහට ඕපන් වෙනවා තමයි. මොකද දැන් තාම සමහර එකනේ. ඉතින් ඔයාලට මේ දැන් තියෙනවා ජොබ් තියෙනවා මෙහෙ තියෙනවා කිව්වට විශ්වාස කරන්න එපා. මම නම් කියන්නේ දැනට හරි අමාරුයි.
ඉස්සරහට ඕපන් වෙයි දැන් සමර් එකට පස්සේ. ඊට පස්සේ මං හිතනවා ඔක්කොම හරියයි කියලා. ඔයාලා මෙහෙ එනවනම් ඔයාලා හොඳට හිතලා බලලා හරි විදියට එන්න. හරි විදියට ආවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම අනාථ වීමක් නැහැ. ඔයාලට හොඳ ජොබ් එකක් කරගෙන ඔයාලට හොඳට ඉන්න ඇත්තටම පුළුවන්. මේ රටේ ගොඩ යන්න ඇත්තටම පුළුවන්. මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ රටේ ගොඩ යන්න හොඳටම පුළුවන් කෙනෙක්ට හරි විදියට ආවොත්. මම මේ රටට ගොඩාක් ආදරෙයි. මන් දන්නේ නැහැ. මම ලංකාවට ගියත් මට ලංකාවේ ඉන්න හිතෙන්නේ. මම අනිත් අතට මෙහෙ එන්න ගමන් බලන්නේ මන් දන්නේ මං මේ රටට ගොඩාක් ආදරේ. මම මෙතනින් තමයි ගොඩ ගියේ. මම මගේ රටට ආදරේ නැහැ කියන්නේ. මම ආදරෙයි. හැබැයි ඔයාලා වැරදිට හිතන්නත් එපා. මොකද මන් දන්නේ මම හරි තැනක් මගේ තැන තියෙන තැන මම මෙතන තමයි හදාගත්තේ. මට හැමදේම ලැබුණෙත් මේ රටෙන්. ඒක නිසා මම ගොඩාක් ආදරේ. මම කියන්නේ මගේ මව් බිමට ආදරේ නැහැ කියලා. මම ආදරේ. හැබැයි මගේ ලෙවල් එක කියන තැන හදාගත්තේ මෙහි. ඒක නිසා ඔයාලටත් ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රට කියන්නේ ආයෙ ගොඩ යන්න පුළුවන් හරිය විදියට හිටියොත්, හරියට හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටේ හොඳට ගොඩ යන්න පුළුවන්. ආයෙ මම කියන්නේ මෙහි එච්චරම හොඳයි හැමදේම. හැබැයි ඔයාලා හරි පරිස්සමින් ඔයාලගේ හරියට ඒ වැඩ ටික කරගෙන ඔයාලා මෙහෙ ඉන්න. මම ඔයාලට කියන්නේ මේ කිසිම තැනකටම රැවටෙන්න එපා. මේ කිසිම දෙයකට හොඳට කල්පනා කරලා මොලේ පාවිච්චි කරලා આવොත් මේ රටේ ගොඩ යන්න පුළුවන්. එහෙනම් guys මං ගිහින් එන්නම්. මං ඇත්තට මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුන්නේ නැහැ. උනාට මං හිතුවා මාත් මොකක් හරි මං මේ ගොඩක් කලින් ඉන්නවනේ මාත් මොකක් හරි කියන්න ඕන නිසා තමයි ඔයාලට මේ වීඩියෝ එක කරේ. එහෙනම් ගිහින් එන්නම්. bye.